එවරිවන් යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. අපි අද හදන්න යන්නේ රුමේනියාවේ ට්‍රැඩිෂනල් ඩිෂ් එකක්. රුමේනියාවේ ඉන්න අය නම් දන්නවා මේක දැක්ක ගමන් මොනවද මම මේ හදන්න යන්නේ කියලා. මම මේකට ගන්නේ හොඳින් අමරගත්ත මස් පෝක්. ඒකට මම එකතු කර ගන්නවා කොටු හැඩයට කපාගත්තු ලුණු ටිකක්. මෙන්න මේ සුදු පාට ලුණු වර්ගය තමයි මම අද ඒකට පාවිච්චි කරන්නේ. මොකද මෙයාලත් ඒකට පාවිච්චි කරන්නේ මේ සුදු පාට ලුණු වර්ගය. ඊට පස්සේ මම එකතු කරනවා ගම්මිරිස්, පෙප්‍රිකා, සුදු ලුණු, ඩිල් ලීව්ස්. ඩිල් ලීව්ස් නැත්තම් ඔයාලට පාස්ලි වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත සහල් ටිකක්. ඊට පස්සේ ලුණු ටිකක්. ලුණු බොහොම පොඩි ප්‍රමාණයක් අපි මේකට එකතු කරගන්නේ. ගොඩක් අපි ලුණු මේකට එකතු කරගන්නේ නැහැ. ඊට පස්සේ බිත්තරයක්. බිත්තර එකතු කරගන්න ඕනේ නැහැ. ඔයාලා කැමති නම් බිත්තරයක් එකතු කරගන්න. මම මේකට බිත්තරයක් එකතු කරගත්තා. ඊට පස්සේ ටොමැටෝ පේස්ට් එක. මේක ටොමැටෝ කෙචප් එක නෙමෙයි ටොමැටෝ පේස්ට් එක. ඊළඟට අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි එකතු කරපු හැම දෙයක්ම එකින් එකට හොඳට කලවම් වෙනකන් මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. රුමේනියාවේ ඉන්න අයගේ විශේෂම අවස්ථාවලදී යාළගේ ක්‍රිස්මස් ටේබල් එකේ ඊට පස්සේ යාළගේ වෙඩින්ස් වල යාළගේ පාටිස් වල නැති වෙන්නෙම නැති ඩිෂ් එකක් තමයි මේ සර්මාලේ කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපි මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. සර්මාලේ කාපු අය දන්නවා සර්මාලේ කියන්නේ කොච්චර රස කෑමක්ද කියලා. අපිට මේක කන්න සයිඩ් ඩිෂ් එකක් විදියට මමලිග කියලා තව ඩිෂ් එකක් තියෙනවා. මම ඒකේ රෙසිපි එකත් ඔයාලට අරගෙන එන්නම්. මෙන්න මේ වගේ තඹ ගත්ත ගෝවා කොළ අපිට මෙහෙනම් සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගෝවා ගෙඩියක් අරන් බොහොම පරිස්සමෙන් කොළ ටික ගලවගෙන උණු වතුරේ දාලා සොෆ්ට් කරගන්න පුළුවන්. මොකද අපි මේ සොෆ්ට් කරගන්නේ අර අපි කලින් හදාගත්ත මිශ්‍රණේ මේ ගෝවා කොළේට තියලා රැප් කරගන්නයි යන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ගොඩක් පොඩි නෙමෙයි, ගොඩක් ලොකුත් නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ කොටස් වලට අපි මේ ගෝවා කොළේ කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මම ඔයාලට කොළ කීපයක් කපලා පෙන්නන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද අපි මේ කොළේ කපාගන්නේ කියලා. රුමේනියාවේ නම් අපිට සුපර් මාකට් වලින් මේ විදිහට තඹගත්ත ගෝවා කොළ ගන්න තියෙනවා. මම දන්න තරමින් ලංකාවේ නම් එහෙම ගන්න සුපර් මාකට් වල නැහැ. මේ ගෝවා කොළේ හදාගන්න විදිය දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් ඔයාලට මේ ගෝවා කොළේ මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා අරගෙන එන්නම්. මෙන්න මේ විදිහට අපි අනිත් කොළේ කපා ගන්න ඕනේ. පෝක් කන්නේ නැති අයටත් මේ සර්මාලේ හදන්න පුළුවන් චිකන් වලින්. හැබැයි ඒ මොනවද රෙසිපි එක වෙනස් වෙනවා. චිකන් වලින් හදන්න ඕන නම් ඔන්න ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම චිකන් වලින් සර්මාලේ හදලා ඔයාලට වීඩියෝ එකක් ගේනවා. ඊට පස්සේ අපි ඒ කොටස් කරගත්ත ගෝවා කොටසක් අරගෙන අපි කලින් හදාගත්ත මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අපි මේ ගෝවා කොළේ උඩ තියාගන්නවා. මෙන්න මේ විදිහට. ගොඩක් මේකට එකතු කරන්නේ අපි පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපි මේක නමා ගන්න ඕනේ. මේක නමා ගන්න හරිම ලේසියි. මේ ගෝවා කොළේ එහෙම ඉරෙන්නේ නැහැ. බොහොම හිමින් පරිස්සමට අපිට මේක නමා ගන්න පුළුවන්. මම තවත් එකක් ඔයාලට එහෙම නමලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි එහෙම නමා ගත්ත ඒවා මෙන්න මේ වගේ භාජනයක් අරන් මෙන්න මේ විදිහට වතුර ගන්න ඕනේ. අපි තව එකක් හදන විදිහ බලමු. මේ විදිහට කොලයක් ගත්තා. ඊට පස්සේ අර මිශ්‍රණයෙන් ටිකක් අපි මේක උඩ තියලා කලින් වගේම පරිස්සමට මේක නමා ගන්න ඕනේ. මුලින්ම මෙන්න මේ විදිහට පිටුපස් දෙන කොටසෙන් වහගෙන දෙපැත්තේ තියෙන කොටස් වලිනුත් මේ මිශ්‍රණය අපි වහ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම පරිස්සමට නමා ගන්න ඕනේ. ඊට පස්සේ භාජනයක් අරගෙන අපි මේ හදාගත්ත රෝල්ස් ටික හිමින් අතුර ගන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි මේක හිමීට අතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි
තක්කාලි පේස්ට් එකකින් ටිකක් වතුර ටිකක් එක්ක හොඳින් කලවම් කරලා අපි මේ හදාගත්ත රෝල්ස් ටිකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ලිප අඩුම ගින්දරේ මේ රෝල්ස් ටික උයා ගන්නයි යන්නේ. අපිට මේකට මේ වෙලාවෙදිම බේ ලීව්ස් ටිකක් දාගන්න පුළුවන්. මට ඇත්තට මේක දාන්න අමතක වුණා. පස්සේ මම ඒකට බේ ලීව්ස් ටිකක් එකතු කරගත්තා. අපි මේ ඩිෂ් එක සාමාන්‍යයෙන් පැය 2ක් පැය එකහමාරක් වගේ අඩුම ගින්දරේ උයා ගන්න ඕන. අපි මේක අඩුම ගින්දරේ වැඩි වෙලාවක් උයා ගන්නකොට තමයි මේ ඩිෂ් එකේ තියෙන ඇත්තම රස හොඳම රසය අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න මම මේ වෙලාවේ බේ ලීව්ස් ටික එකතු කරගත්තා. එකතු කරගෙන පියන හොඳින් වහගෙන අපි මේක උයා ගන්න ඕනේ. මම මේ පෙන්නන්නේ හරියටම විනාඩි 30කට පස්සේ. තව මේක හොඳට තැම්බෙන්න ඕන. මම මේක වහලා තව ටිකක් වෙලා තැම්බෙන්න තියෙනවා. දැන් මේ තියෙන්නේ විනාඩි 45කට පස්සේ. ඔයාලට පේනවා තක්කාලි පේස්ට් එක දැන් හොඳට හිඳීගෙන යනවා. මේ තියෙන්නේ හරියටම පැය එකහමාරකට පස්සේ. අපේ සර්මාල් එක දැන් නම් රෙඩි. අපිට මේක පාන් බත් එක්ක උනත් කන්න පුළුවන්. ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.